අපේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ සීරියල් වල හදපු ඉඳිආප්ප වලින් කොත්තුවක්. මුලින්ම අපි කරන්නේ pan එකක් ලිපේ තියලා ඒක රත් වුණාම ගිතෙල් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ගිතෙල් ටික රත් වුණාම අපි එකතු කරගන්නවා සුදු ලුණුයි ඉඟුරුයි. ඉඟුරු එකතු කරන්න ඕනේ හඳුන්වලා දීපු බබාලට විතරයි. සුදු ලුණු එකතු කරන්න පුළුවන් මාස 6 ඉඳන් බබාලට. සුදු ලුණු ඉඟුරු මේස හැන්දක් විතර එකතු කරන ගමන් මම රතු ලුණුත් එකතු කරගෙන හොඳට බැද ගන්නවා. ඒ දෙකම හොඳට බැදුනම පස්සේ බබාට දෙන ඕනම එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම මෙතන එකතු කරගෙන තියෙනවා කැරට්, බෝංචි සහ අල චූටියට කපාගෙන. ඒත් එක්කම බේබි 3-5 එකතු කරගන්නත් පුළුවන්. අවුරුද්දට වැඩි බබෙක් නම් ලුණු චූට්ටක් එකතු කරගන්නත් පුළුවන්. ලුණු වලට හුරු නැති බබෙක් නම් ලුණු නැතුව මේක හැදුවත් හරිම රසයි. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳින් ටෙම්පරාදු කරගෙන එළවලු තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න පුළුවන්. වතුර එකතු කරලා පියනකින් වහලා මේ වතුර ටික හිඳනකම් අපි මේක උයා ගන්න ඕනේ. වතුර ටික හිඳිලා එළවලු ටික තැම්බුණාට පස්සේ අපි ඒක හොඳින් කලවම් කරගන්නවා. වතුර චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳටම හිඳ ගන්න ඕනේ. එහෙම හිඳගත්තට පස්සේ අපි බබාට දෙන ඕන මාළු වර්ගයක් හරි මස් වර්ගයක් හරි එකතු කරන්න පුළුවන්. මම මෙතන මස් එකතු කරනවා විනාඩි 20ක් විතර සීසන් කරගත්ත බේබි 3-5 ගම්මිරිස් එකතු කරගෙන ස්ටීම් කරගත්ත මස් චූටියට කපාගෙන. විනාඩි 20ක් විතර ස්ටීම් කරගෙන තියෙනවා මස් ටික. ඒ ටිකත් හොඳට දාලා කලවම් කරගන්න ඕනේ. ඒ ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි සීරියල් වලින් හදාගත්ත ඉඳිආප්ප චූටි කෑලි වලට කඩලා එකතු කරගන්නවා. සාමාන්‍ය ඉඳිආප්ප හදන විදිහටම ඉඳිආප්ප මිශ්‍රණයට සීරියල් හැඳි දෙකක් එකතු කරලා තමයි මම මේ සීරියල් ඉඳිආප්ප එක හදාගෙන තියෙන්නේ. ඒ ටිකත් හොඳට කලවම් කරලා විනාඩියක් දෙකක් විතර හොඳට ටෙම්පරාදු කරලා ලිප් ඕෆ් කරගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ 351යි සීරියල් එකයි දෙකම සුවසර කියන පේජ් එකේ. හරිම රසයි. try කරලා බලන්න. try කරලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න එකතු වෙන්න රයිලිස් ෆුඩ් ප්ලේට් අපේ අලුත්ම YouTube channel එකට ඒ වගේම අපේ Facebook පිටුවට එකතු වෙන්න පුළුවන් baby food story බබාගේ කෑම. Thank you for watching.